ව්‍යාපාරික අවස්ථා තුළින් ඔබේ ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යාමට උත්සාහ කරන බිස්නස් කොල්ල අපේ YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන ව්‍යාපාරික අවස්ථාව තමයි t-shirt printing small business එකක් කොහොමද කරන්න කියලා. ඔයා දන්නවා printed t-shirt වර්තමානයේ වෙළඳපොලේ ගොඩක් තියෙනවා. අනික දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා මේ print t-shirt අඳින එක. ඒ හින්දා මේවට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඔයා මෙන්න මෙතන ටාගට් කරුවොත් මං හිතනවා ඔයාට සුපිරි ගේමක් ගහන්න පුළුවන්. ඔයාගෙම කියලා බිස්නස් එකක් ඔයාට පටන් ගන්න පුළුවන්. ඔයාගෙම කියලා බ්‍රෑන්ඩ් එකක් ඔයාට නිර්මාණය කරගන්න පුළුවන්. රයිට්. ඉතින් අන්න ඒ බිස්නස් එකට අදාළ දැනුම මං ඔයාට ලබා දෙන්නම්. ඉතින් මේ වීඩියෝ එක බලන කිහිප දෙනෙක් හරි මේ බිස්නස් එක පටන් ගනී කියලා හිතනවා. ඉතින් මේකට අවශ්‍ය කරන හැම වැදගත් කරුණක්ම මේ වීඩියෝ එක ඇතුලේ තියෙනවා. ඒ හින්දා වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. right. මොනවද මේ t-shirt printing කියලා කියන්නේ? ඔයා දන්නවා වෙළඳ පොලේ තියෙනවා එක එක t-shirt printing. හරිද? back print t-shirt තියෙනවා. ඊට පස්සේ ඉස්සරහට නම ගහපු t-shirt තියෙනවා. ඊට පස්සේ කාගේ හරි විශේෂ දවසක් ඔයා හිතන්නකෝ උපන් දිනයකට අපි t-shirt එකක් ඩිසයින් කරනවා. එයාගේ නම ගහලා එයාගේ ෆොටෝ එකක් දාලා අන්න ඒ විදිහට වැදගත් අවස්ථාවලදී අපිට t-shirt print කරන්න පුළුවන්. ඊට අමතරව couple t-shirt අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඒකත් print එකක් දාලා. එතකොට අපි හිතමු couple එකේ girl boy ඉන්නවා. ඒ දෙන්නගේ නම් දෙක t-shirt දෙකේ ගහනවා. ඊට පස්සේ යාළුවගේ photos අත්අල්ලන් ඉන්න photos එකක් හරි මම උදාහරණයක් විදිහට කියන්නේ. ඒ විදිහට දාලා අපිට t-shirt couple t-shirt එකක් print කරලා එයාලට courier කරලා යවන්න පුළුවන්. එතකොට ඒකෙන් අපිට ලාභයක් ගන්න පුළුවන්. ඉතින් මේ බිස්නස් එක ඔයාට කරන්න පුළුවන් ඔයාගේ ෂොප් එකක් තුල කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාට පුළුවන් මේක ඔන්ලයින් විදිහට courier service එකක් කරහා ඔයාගේ සේවාව ලබා දීලා ඔයාගේ බිස්නස් එක කරන්න පුළුවන්. ඉතින් මම මුලින් පටන් ගන්න කෙනෙක්ට රෙකමන්ඩ් කරනවා ඔන්ලයින් බිස්නස් එක කරන්න කියලා. මොකද ඔයාගේම කියලා ෂොප් එකක් දානවා නම් ඔයාට මූලික පිරිවැය ගොඩක් දරන්න වෙනවනේ. ඒ හින්දා ඔන්ලයින් ඔයාට courier යවන්න පුළුවන් නම් courier කරලා ඔයාට එච්චර ලොකු ගාණකින් නැතුව පොඩි මුදලකින් ඔයාගේ බිස්නස් එක ආරම්භ කරන්න පුළුවන්. රයිට්. ඉතින් මෙන්න මේ t-shirt print කරන්න අපිට පොඩි දේවල් ටිකක් ඕන වෙනවා. මම ඒ ගැන ඔයාට එකින් එක කියලා දෙන්නම්. මම ඉස්සරහදී ඔයාට කියලා දෙන්නම්. ඒවා ගන්න අයගේ ෆෝන් නම්බර්ස් දාන්නම්. එයාලගෙන් දැනුම ගන්න පුළුවන් අයගේ ෆෝන් නම්බර් දාන්නම්. ඉතින් ඔයාට අන්න ඒ විදිහට එයාලව කන්ටැක්ට් කරගෙන ඔයාගේ බිස්නස් එක කරගන්න පුළුවන්. right. ඉතින් මේ t-shirt එක print කරන්න අපිට machine එකක් ඕන වෙනවා. ඒ machine එකේ නම තමයි heat press machine. right. ඉතින් ඔයාලට screen එකේ පේනවා ඇති මේ වගේ machine වලින් කිහිපයක්. මෙන්න මේ machine එකක් ඕන වෙනවා. ඉතින් මේ machine එක මිල ගණන් යටතේ තියෙනවා. ඉතින් ඔයා ඉස්සරලාම business එකක් පටන් ගන්නවා නම් චූටි machine තියෙනවා ගන්න. හැබැයි මම recommend කරන්නේ නැහැ චූටි machine එකට යන එක ඔයාට පාඩුයි. මොකද ඔයා මේ බිස්නස් එක පොඩි විදිහටම හැමදාම තියාගන්න නැහනේ. මේ බිස්නස් එක ඔයා ටික ඉම්ප්‍රූව් කරගෙන ඔයා ලොකු බිස්නස් එකක් බවට මේක පත් කරගන්න මේ වගේ බිස්නස් එකක් කරන්නේ. ඒ හින්දා ඔයාට ටිකක් හරි ලොකු මැෂින් එකට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නැත්නම් චූටියට පටන් ගන්න කෙනෙකුට නම් චූටි මැෂින් තියෙනවා රුපියල් 16000 ඉඳලා වගේ මැෂින් තියෙනවා. සාමාන්‍ය රුපියල් 85000 90000 ලක්ෂ වෙනකම් මැෂින් තියෙනවා සාමාන්‍යවා. ඊට වැඩි ගණන් වල මැෂිනුත් තියෙනවා. රයිට්. ඉතින් ඔයාට මැද මැෂින් එකක් තිබ්බනම් හොඳටම ඇති. රයිට්. ඉතින් මම මේ මැෂින් ගන්න අයගේ ෆෝන් නම්බර්ස් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාට පුළුවන් එයාලව කන්ටැක්ට් කරගෙන ඔයාගේ මැෂින් එකක් මිලදී ගන්න. රයිට්. ඊට පස්සේ මේකට අපිට print කරන්න ස්ටිකර්ස් ඕන වෙනවා. ඒ කියන්නේ අපි මේ heat press machine එකේ t-shirt එක තියලා ඊට උඩින් ස්ටිකරේ තියලා ප්‍රෙස් කරලානේ මේ print එක කරන්නේ. ඉතින් අන්නේ හින්දා අපිට මේවට ස්ටිකර්ස් ඕන වෙනවා. ඉතින් ඔයාට ස්ටිකර්ස් හදාගන්න බෑනේ. ඔයාලගේ ඩිසයින් තියෙනවා නම් ඔයාට පුළුවන් Photoshop වලින් හරි ඔයා පාවිච්චි කරන මොකක් හරි software එකකින් හරි ඔයා t-shirt එකකට අවශ්‍ය කරන print එක ඩිසයින් කරලා ඒක print කරගන්න පුළුවන්. ඒත් අපිට print කරගන්න මැෂින් එකක් නැහැනේ. ඒ හින්දා අපි කවුරු හරි ලව්වා තමයි මේ මැෂින් ඒ කියන්නේ මේ print ටික කරගන්න ඕනේ. right. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් අන්න ඒ print කොහොමද අපි ගන්නෙ කියලා.
මම එයාගේ ෆෝන් නම්බර් එකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම ස්ක්‍රීන් එකේ දාන්නම්. ඔයාට එයාව කන්ටැක්ට් කරගෙන ඔයාට අවශ්‍ය කරන DTF ස්ටිකර්ස් ටික මිලදී ගන්න පුළුවන්. මේ ස්ටිකර්ස් වලට කියන නම තමයි DTF ස්ටිකර්ස්. ඔයාට Google search කරලා මේ ස්ටිකර් ඩිසයින් ගන්න පුළුවන්. නමුත් මම කියනවා ඔයාගේම බ්‍රෑන්ඩ් එකක් ඔයා නිර්මාණය කරනවා නම් ඔයාටම කියලා ටී-ෂර්ට් ඩිසයින් ටිකක් ඔයා නිර්මාණය කරගන්න. රයිට්. හරිද? මම ඔයාලට උදාහරණ වශයෙන් මේ ස්ක්‍රීන් එකේ වීඩියෝ එකක් දාන්නම්. මේ ගර්ල්, ඒ කියන්නේ මේ අක්කා ෂොප් එකක් තමයි කරන්නේ, මේ TikTok වීඩියෝ එකක්. ඉතින් මෙයා කරන්නේත් මේ ටී-ෂර්ට් ඩෙනිම්ස් වලට print කරලා sell කරන එක. මේ එයාගේම ඩිසයින් එකක් මම දැක්කලා නැහැ මේ වගේ ඩිසයින් එකක් වෙන ෂොප් වල තියෙනවා. මෙයාගේ ෂොප් එකේ විතරයි මෙන්න මේ වගේ ඩිසයින් එකක් තියෙන්නේ. ඉතින් මෙයා මේක වීඩියෝ කරලා TikTok එකට දානවා. ඊට පස්සේ TikTok එකේ මිනිස්සු මේක බලනවා. ඇත්තටම මේ වගේ වීඩියෝ එකක් දැක්කහම මේ වගේ ෂර්ට් එකක් ඩෙනිම් එකක් දැක්කහම ඕන කෙනෙක්ට ගන්න හිතෙනවානේ. ඕනම කෙනෙක්ට ගන්න හිතෙනවා. එතකොට මෙයාට ඕඩර්ස් හම් වෙනවා. මෙයා ඒවා සෙල් කරනවා. ඉතින් මෙයාගේ බිස්නස් එක දවසින් දවස ග්‍රෝ වෙනවා. මෙන්න මේ වගේ තැනකට යන්න ඔයා ටාගට් කරන්න. ඊට පස්සේ ඔයාගේ දියුණුව අනුව ඔයාට මීට වැඩිය ලොකු තැනකට යන්න පුළුවන් වෙයි. රයිට්. දැන් ඔයාට heat press machine එකක් තියෙනවා. DTF stickers උත් තියෙනවා. දැන් ඔයාට ඕනේ t-shirt. t-shirt නැතුව මේ print එක කරන්න බෑනේ. හරි. t-shirt ඔයාට ගන්න ඕනි තරම් තැන් තියෙනවා. මේවට ගන්නේ කිසිම print එකක් නැති තනි පාට t-shirt තමයි මේකට ගන්නෙ. එහෙම t-shirt ගන්න මම ඔයාට ෆෝන් නම්බර් එකක් දාන්නම්. ඊට අමතරව ඔයාට පිටකොටුව, එතකොට පමුණුව, මහර්ගම අන්න ඒ වගේ රෙදිම තියෙන තැන් තියෙනවානේ. අන්න ඒ වගේ තැනකට ඔයා විසිට් කරුවොත් ඔයාට යන්න පුළුවන් කොළඹ කොටුවට. කොටුවේ තියෙනවා ඕන තරම් ෂොප්. අන්න ඒ වගේ ඔයාට හෝල්සේල් ගන්න පුළුවන් ටී-ෂර්ට්. අන්න ඒ වගේ තැනකින් ටී-ෂර්ට් ටිකක් අරන් ඇවිදilla ඔයාට තියෙන්නේ ඔයාගේ print එකක්, ඔයාගේ brand එකක් නිර්මාණය කරලා ෂොප් වලට ඔයාගේ ප්‍රොඩක්ට් එක දාන්න. නැත්නම් ඔයා ඔන්ලයින් ඔයාගේ ප්‍රොඩක්ට් එක සෙල් කරන්න. අන්න ඒක තමයි මේ බිස්නස් එක වෙන්නේ. රයිට්. දැන් ඔයාට මම ටී-ෂර්ට් මිලදී ගන්න පුළුවන් ෆෝන් නම්බර් එකකුත් ස්ක්‍රීන් එකේ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නේ. ඉතින් ඔයාට අන්න එයාව කන්ටැක්ට් කරගෙන ඔයාගේ ටී-ෂර්ට් ටික තොග මිලදී ගන්න පුළුවන්. නමුත් ඊට අඩු මුදලකට ඔයාට ගන්න හැකියාව ලැබෙයි අර වගේ තැන් වලට ඔයා විසිට් කරොත්. රයිට්. දැන් ඔයාට මැෂින් එක තියෙනවා, heat press machine එක තියෙනවා, DTF stickers තියෙනවා, t-shirt තියෙනවා. දැන් ඔයාට මේ print කරගන්න දැනුම අවශ්‍යයිනේ. රයිට්. ඒකටත් මම ඔයාට ක්‍රමයක් කියලා දෙන්නම්. හරි. ඒක අපි මොන හරි දෙයක් අපේ මොකක් හරිම ප්‍රශ්නයකට අපි උත්තරයක් හොයන්න කෙලින්ම යන්නේ මොකද්ද? YouTube නේ. හරි. මේ වීඩියෝ එක බලන්නෙත් ඔයා YouTube එකෙන්නේ. රයිට්. YouTube එකෙන්ම අපේ මේ t-shirt printing business එකට අවශ්‍ය කරන දැනුම ගන්න සුපිරි channel එකක් තියෙනවා. ඉතින් මාත් මේකට දැනුම හොයනකොට තමයි මේ channel එක හම්බුනේ. මෙයා t-shirt printing වලින් සුපිරි ගේමක් ගහන කොල්ලෙක්. ඒක එයාගේ වීඩියෝස් බලපුවම පේනවා. ඉතින් ඔයා අලුතෙන් t-shirt printing business එකක් පටන් ගන්නවා නම් ඒකට අවශ්‍ය කරන සියලුම දැනුම මෙන්න මේ online තොග කඩේ කියන YouTube channel එකෙන් ඔයාට ගන්න පුළුවන්. DTF stickers ගන්න කොහෙන්ද? DTF stickers වල හොඳ නරක මොනවද? ඊට පස්සේ heat press machine එකක් කොහොමද තෝරගන්නේ? heat press machine එකක් ගන්නෙ කොහොමද? ඊට අමතරව t-shirt මිලදී ගන්න කොහොමද? මේ හැම කරුණක්ම, ඒ කියන්නේ t-shirt printing business එකට අදාළ කරන හැම දැනුමක්ම මෙන්න මේ channel එකේ තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ අන්න ඒ channel එක visit කරලා එයාගේ videos බලලා ඔයාගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න එක. right. ඉතින් ඔන්න මම t-shirt printing business එකට අදාළ කරන හැම කරුණක්ම ඔයාලට කියලා දුන්නා. ඒවට අවශ්‍ය කරන භාණ්ඩ මිලදී ගන්න අයගේ phone numbers වගේම එයාලව contact කරගන්න විදිහ මම ඔයාලට කියලා දුන්නා. ඊට අමතරව ඔයාගේ ගැටලු පැන නැග්ගොත් ඒවට විසඳුම් හොයා ගන්න පුළුවන් සුපිරි channel එකක් ඔයාලට කියලා දුන්නා. දැන් තියෙන්නේ ඔයාගේ වැඩේ ඔයා මේ business එක පටන් අරන් දවසින් දවස grow කරගන්න එක තමයි ඔයාගේ අතේ තියෙන්නේ. right. ඉතින් මෙන්න මේ වගේ තවත් අලුත්ම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම්, ඒ වගේම අලුත්ම අලුත් business tip එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබම සුබ දවසක්.